ටිකක් සරල sentences ටිකක් අපි කතා කරන්න යන්නේ. සමන් මහත්තයා හරි හොඳ ගුරුවරයෙක්. සමන් මහත්තයා හරි හොඳ ගුරුවරයෙක්. ඒ කියන්නේ අපි සමන් මහත්තයා ගැන කතා කරනවා. සමන් මහත්තයාගේ quality එක. ගති ගුණ ගැන කියනවා. හොඳ හෝ නරක. right? එතකොට සමන් මහත්තයා කියලා කිව්වට සිංහලෙන් මහත්තයා කියන වචන අපිට ඉංග්‍රීසි වලට ගන්න අමාරුයි. අපි ඒක ගන්නේ මිස්ටර් කියලා. right? මහත්තයා කියන එක මිස්ටර්. right? මිස්ටර් සමන්. Mr. Saman. right? අපි කෙනෙක්ගේ ගුණයක් අගුණයක් ගැන කතා කරද්දී use කරන්න ඕනේ am is are. ඒක නිසා Saman කියන්නේ කෙනයි use කරන්න ඕනේ is. Mr. Saman is හරි හොඳ. හරි හොඳ කියන්නේ very. හරි කියන්නේ very. හොඳ good. right? very good. ගුරුවරයෙක්. ගුරුවරයා නම් අපි කියන්නේ teacher. ගුරුවරයාට කියන අපි teacher කියලා. ගුරුවරයෙක් නිසා අපි a very good teacher කියලා කියනවා. right? a very good teacher. Mr. Saman is a very good teacher. Next one. මේ අලුත් පොත හරි හොඳයි. මේ අලුත් පොත හරි හොඳයි. මේ අලුත් පොත කොහොමද කියන්නේ? This new book. right? This new book. This may new book. right? මේ අලුත් පොත හරි හොඳයි. ඉතින් අපි ගන්න ඕනේ ඒකෙන් අපි කියන්නේ පොත ගැන අපි කතා කරනවා. පොතේ ගුණයක් අගුණයක් ගැන කතා කරන්නේ. ඒකින්ද ඇමිසා වලින් මැච් වෙන්නේ is එක පොතක් නිසා. This new book is very good. හරි හොඳයි නම් very good. right? මෙතනදී noun එකක්. ගුරුවරයා කියන්නේ නාම පදයක්. ඒකින්දයි a දැම්මේ. මෙතනදී හරි හොඳයි කියලා කියන්නේ යම්කිසි ලක්ෂණයක් විතරයි. ඒක නිසා a and දාන්න අවශ්‍ය නැහැ. This new book is very good. Next one. මේක ඔයාගේ එක නෙවෙයි. right? මේක ඔයාගේ එක නෙවෙයි. කොහොමද කියන්නේ? මේක this is. right? this is. නෙවෙයි කියන්න ඕන නම් is නෙමෙයි. ඒතර is not. අපිට මේකේ short form එක isn't o වෙනුවට apostrophe එක දාලා අපිට පුළුවන් isn't කරන්න. This is not. This isn't. instead of this. right? මේක වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්. This isn't. ඔයාගේ එක. මේක නෙවෙයි ඔයාගේ එක. ඔයාගේ එක කියන්නේ අපිට කියන්න පුළුවන් your one කියලාත්. හැබැයි yours කියන එක තමයි හොඳ. yours. This is not yours. This is not yours. ඔයාගේ කුඩේ අර මේසේ උඩ. ඔයාගේ කුඩේ අර මේසේ උඩ. කොහොමද කියන්නේ? මේක ඔයාගේ එක නෙවෙයි. This is not yours. ඔයාගේ කුඩේ අර මේසේ උඩ. ඔයාගේ කුඩේ your umbrella. your umbrella එකයි. ඒක නිසා is. your umbrella is කොහෙද? අර මේසේ උඩ. අර කියන්නේ that. මේසය table. that table උඩ on. එතකොට that table on නෙමෙයි on that table. right? අර මේසය අපි කියනවා that table උඩ අපි කියනවා on කියලා. preposition එකකදී අපි මේක switch කරනවා on that table. on that table. ඔයාලට පේනවනේ ඒක? right. your umbrella is on that table. right? so next one. අපි යමු ඊළඟ එකට. right. බලන්න ඊළඟ එක. ඕක මගේ කුඩේද? ඕක මගේ කුඩේද? ඕක ළඟ එකක් නෙමෙයි ටිකක් ඈත එකක්. ඒක නිසා use කරන්න වෙන්නේ that. ප්‍රශ්නයක් අහනකොට the කියලා හද්දි normally that එක අපි is use කරනවා. මේක question එකක් හින්දා අපි is that. that is කියන එක sentence එකක් නම් that is. ඕක කියද්දි that is. මේක ඕක the කියලානේ අහන්නේ. ඒක නිසා is that. is that. ඕක the මගේ කුඩේ. මගේ කුඩේ my umbrella. my umbrella. right? is it my umbrella? is it my umbrella? right. ඔයාගේ
කුඩේ සමන් ළඟ. right? ඕක මගේ කුඩේද කියලා අහුවාම is that my umbrella කියලා අහුවාම ඔයා කුඩේ සමන් ළඟ. how to say? ඔයාගේ කුඩේ your umbrella. your umbrella එකයි is. your umbrella ඔයාගේ කුඩේ. your umbrella is ඔයාගේ කුඩේ. your umbrella is සමන් ළඟ. right? සමන් ළඟ. සමන් කියන එකට අපි සමන් කියනවා. ළඟ කියන එකට අපි with කියනවා. එතකොට සමන් with නෙමෙයි with සමන්. your umbrella is with සමන්. right? your umbrella is with